අද 2025 10වෙනි මාසයේ අවසාන භාගයේ. තව ටික දවසකින් 10වෙනි මාසයත් ඉවරයි. ඉතින් මේ අලුත් රජයක්පත් වෙලා වීසා ගැන කතා කරන දවස්වල මටත් හිතුණා මේ විවිධ වීසා පිළිබඳව පොඩි හැඳින්වීමක් කරන්න. මේක පොඩ්ඩක් දීඝ කතාවක් සවිස්තරව කරන්න ගියපුවාම ලොකු වෙලාවක් යන හින්දා පුළුවන් තරම් කෙටියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අද මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වර්කින් වීසා එක ගැන. එහෙමත් නැත්නම් මේකට ජපන් භාෂාවෙන් කියනවා ගිජින්කොකු වීසා එක කියලා. එහෙම නැත්නම් ගිජිත්සු ජිම්බුන් චිසිකි කොක්සයි ගියෝමු කියන එක. හුඟක් අය මේක දන්නේ ඉංජිනේර වීසා එක විදියට. ඒ විදියට ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් ලැබෙන්නේ අධ්‍යාපන සුදුසුකම් තිබිලා එහෙම නැත්නම් වැඩ කරලා පළපුරුද්ද තියෙන අවුරුදු ගාණක් වර්කින් එක්ස්පීරියන්ස් තියෙන අයට ලැබෙන වීසා එකක් තමයි. ඉතින් මේක ගොඩාක් වැදගත් වෙනවා ඉදිරි කාලයේදී ජපානයේ පුරවැසිභාවය ලබා ගන්න අයට, එහෙම නැතිනම් PR එක ලබා ගන්න අයට ප්‍රධාන වශයෙන්ම බලපාන වීසා වර්ග වලින් එකක් තමයි මේ වර්කින් වීසා එක. එතකොට මේ වර්කින් වීසා එක ගන්න අය, අරගෙන ඉන්න අය, ඉදිරියේදී ගන්න බලාපොරොත්තු වෙන අය ප්‍රවේශම් වෙන්න ඕන ප්‍රධාන කාරණා කීපයක් තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක හැම කෙනාම දන්නවා වුණාට වැඩි අවධානයක් යොමු කරන්න කියන කාරණය නැවත වතාවක් මතක් කරලා දෙන්න තමයි අද මේ වීඩියෝ එක කරන්නේ. ප්‍රධාන වශයෙන්ම තමන්ගේ වීසා එක ආරක්ෂා කරගන්න ඕන. මොනවද මේකට ආරක්ෂා කරගන්න ඕන දේවල්? මුලින්ම අවබෝධ කරගන්න ඕන තමන් ඉගෙනගත්ත දේට ගැළපෙන රැකියාවක්ද කරන්න කියන එක. එහෙම නැත්නම් වීසා එක ලැබිච්ච, එහෙම නැත්නම් ඉමිග්‍රේෂන් එකට අයදුම් කරපු වීසා එකට ගැළපෙන රැකියාවද කරන්න කියන එක අවබෝධයක් තියෙන්න ඕන. සමහර විට වෙනස් වෙන වෙලාවල් තියෙනවා. නමුත් තමන් දැනගෙන ඉන්න ඕන මොකද්ද මොන වගේ වීසා එකටද මම අයදුම් කරේ, මොන වගේ ජොබ් එකක්ද මම කරන්නේ කියන එක ඒ වීසා එක දාපු වෙලාවේ ඩොකියුමන්ට්ස් ටික තමන් ළඟ තියාගන්න. ඊළඟට මොකද්ද කරන්නේ කියන එක ගැන අවබෝධයක් තියාගන්න. ඊළඟ වැදගත් කාරණය තමයි ගොඩාක් කම්පැනි වල වර්කින් වීසා තියෙන කෙනෙක්ට ඒ කම්පැනියෙන් ඉන්ෂුරන්ස් පිළිවෙලට ගෙවනවා. ඉතින් ඒක ගෙවන්නේ නැතිනම් ඒ ගැන හොයලා බලන්න. අනිවාර්යයෙන්ම වර්කින් වීසා එක ඉන්න කෙනෙක් සකයි හොකෙන් නෙන්කින් ගෙවන්න ඕන. ඒක තමයි නීතිය. ඉතින් සමහර හකෙන් ගයිසා